2025ට ගැලපෙන ෆෝන් එක මේකද? හෙලෝ සාදරයෙන් පිළිගන්නවා අදත් එම සෙට් වෙවි චැනල් එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට අද මම කටට මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ Samsung එකේ හඳුන්වන්නේ A05 කියන ෆෝන් එක 2025ට ගැලපෙනවාද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. හරියනම් අපි තවත් කතා කරන්න තු වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ Samsung A05 ෆෝන් එක 2025ට අපිට හොඳට ගැලපෙනවාද කියලා. හරිය මුලින් බලමු මේකේ අන්බොක්සිං එක ෆස්ට් ලුක් එක. හැබැයි ඔයකට මට මේකේ අන්බොක්සිං වීඩියෝක් දාන්න දෙන්නේ නැහැ. මොකද මම මේක 3 month යූස් කරපු ෆෝන් එකක් තමයි බයි කරේ. හැබැයි ඔයකට මම මේක ෆෝන් එක කටියට ගත්තාම අපිට බොක්ස් එකේ බලාගන්න පුළුවන් ටික මම ඔයකට කියන්න. අපිට මුලින්ම බලාගන්න පුළුවන් අපි දැන් මේ කතා කරන Samsung A05 ෆෝන් එක අපිට මේ බොක්ස් එකේ මුලින්ම බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට USB type C cable එකක් සහ SIM injector වගේ අපිට මේකේ manual panel එක මේ බොක්ස් එකේ බලාගන්න පුළුවන්. හැබැයි අපිට මේකේ එක ආපාසියක් තියෙනවා. අපිට මේකේ මේ බොක්ස් එකේ charger එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට charger එකක් වෙනම ආපහු buy කරන්න වෙනවා. අපිට මේකේ පෙනුම බලාගත්තා අපිට මේකේ ටුට්ටක් අර glass screen එක වගේ back screen එක බලා ගන්න පුළුවන්. හැබැයි මේක plastic වගේ තමයි මට නම් බලා ගන්න තියෙන්නේ. මේ වගේ අපිට මේක මෙලදී ගන්න පුළුවන් black silver light green වගේ colors වලින් අපිට මේ ෆෝන් එක මෙලදී ගන්න පුළුවන්. මම මේකේ price එක කටනේ මේ වීඩියෝ එක අවසානයේදී කියන්න. හරි දැන් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ පැත්තට ගිහලා බලමු මේකේ මොනවද තියෙන ෆීචර්ස් කියලා. අපිට මේකේ ඩිස්ප්ලේ එක 6.7ක PLS LCD ස්ක්‍රීන් එකක් අපිට මේ A05 ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට මේකේ HD resolution එකක් වගේම ගොඩක් ලොකු brightness average එකක් සහ color balance එකක් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න පුළුවන්. අපිට මේකේ වීඩියෝ එකක් වුණත් හොඳ resolution එකකින් බලා ගන්න පුළුවන්. මොකද මේකේ brightness එක සහ colors හොඳට වැඩ කරන නිසා අපිට එදිනදා පාවිච්චි කරන ඇප් වුණත් අපිට ඕනම තැනකට ගිහිල්ලා කිසිම අපහසුවක් නොවි පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේකේ performance පැත්තට ගිහලා බලමු අපිට මේකේ මොනවද බලා ගන්න තියෙන performance කියලා. හරි අපි දැන් මේකේ performance පැත්තට આવත් අපිට මේකේ බලා ගන්න පුළුවන් Helio G85 processor එකක් අපිට මේ Samsung A05 ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒක තමයි අපිට මේ ෆෝන් එක 4GB සහ 6GB යන කැටගරි දෙකටම සහ ස්ටෝරේජ් එක 64 සහ 128GB යන කැටගරි දෙකටම අපිට මේක මිලදී ගන්න පුළුවන්. එයා මේකේ 4GB 64 මිලදී ගන්නවා. කටියට පොඩ්ඩක් තව price එක අඩු කරලා ගන්න පුළුවන්. ඔයා 6GB 128GB ගන්නවා නම් ඔය කටියට මේක පොඩ්ඩක් price එක වැඩි වෙනවා. මොකද ස්ටෝරේජ් එක වැඩි වෙනකොට price එක ටිකක් වැඩි වෙනවා. ඒ වගේ තමයි අපිට මේක micro SD card එකක් දාලා terabyte එකක් වෙනකන් අපිට මේක expand කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට මේකේ Android 13 plus ඒ කියන්නේ අපිට Android version 13 පව් කරලා අපිට මේකේ අප්ඩේට් බලා ගන්න පුළුවන්. ඔය කට්ටියට මේකේ ගේම්ස් ගන්නවා නම් නැත්නම් ඔයා මේක එදිනදා වැඩවලට පාවිච්චි කරනවා නම් ඔය කට්ටියට මේ බජට් ෆෝන් එක කට්ටියට ගොඩක් වටිනවා. හරි දැන් අපි මේකේ කැමරා පැත්තට ගිහලා බලමු මොනවද මේකේ තියෙන ෆීචර්ස් කියලා. අපිට මේකේ රියර් කැමරා එකේ මෙගාපික්සල් 50ක් කැමරාවක් සහ අපිට මේකේ මෙගාපික්සල් දෙකක ඩීප් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේක අපිට ෆ්‍රන්ට් කැමරා එකේ මෙගාපික්සල් 8ක ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වගේම අපිට මේකේ portrait mode, HDR mode, pro mode සහ night mode කියන මේ ඔප්ෂන් ඔක්කොම මේ A05 ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයා daily light photography කරන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ A05 ෆෝන් එක ගොඩක් වාසි ෆෝන් එකක්. මම දැන් ඔය කට්ටියට මම මේ ෆෝන් එකෙන් ගාපු ෆොටෝස් ටිකකුත් මම දාන්නම්. ඔය කට්ටිය ඒව බලලම තීරණය ගන්න මේ ෆෝන් එකේ කැමරා කොච්චර හොඳයිද කියලා. ඒ වගේ තමයි අපිට මේ ෆෝන් එකේ වීඩියෝ resolution එක 1080p වගේම 60 fps වලින් අපිට මේ A05 ෆෝන් එකෙන් රෙකෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් මේකේ බැටරි ලයිෆ් and charging පැත්තට આવත් අපිට මේකේ මිලිඇම්පියර් 5000ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ ෆෝන් එක කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් එකමාරක වගේ පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ෆෝන් එක මුළු දවසම data on එකේ තියන මට දවසක් සාමාන්‍ය පාවිච්චි කරගන්න පුළුවන්. ඔයා normal පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට දවස් එකමාර දෙකක් වගේ වුණත් data on එකේ පාවිච්චි කරන්න නැත්නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ ෆෝන් එක watt 35ක fast charging support එක බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ෆෝන් එක අපිට පැය එකමාරකගේ full charge කරගන්න පුළුවන්. මම හිතනවා ඒක මේ බජට් ෆෝන් එකකට වෙලා තියෙන superior option එකක් කියලා. මොකද නැත්තම් සමහර ෆෝන් charge කරන්න ගියම පැය දෙකමාර වගේ යනවා. හැබැයි මේ A05 ෆෝන් එක අපිට පැය එකමාරකින් charge කරගන්න හැකියාව තියෙනවා. හරි දැන් අපි මේකේ security and features පැත්තට ගියොත් අපිට මේකේ face unlock බලා ගන්න පුළුවන්.
හැබැයි මේකේ තියෙන එක අවාසියක් තමයි අපිට මේකේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේක අපිට USB type C වගේම අපිට මේකේ මිලිමීටර් 3.5 හෙඩ්ෆෝන් ජැක් එකකුත් මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ ලයිට් සෙන්සර් වගේම ඇක්සලෝමීටර් වගේ ඔප්ෂන් උත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. Samsung මේ කියලා තියෙන විදිහට අපිට මේකේ OS update 2ක් සහ security update 4ක් දෙනවා කියලා අපිට මේකේ Samsung එකේ සඳහන් කරලා තියෙනවා. හරි දැන් ඔයාලා මෙච්චර බලා හිටපු වෙලාවට තමයි ඔය කට්ටිය දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ෆෝන් එකේ ප්‍රයිස් එක කොහමද කියලා. ඔයාට මේ A05 ෆෝන් එක ලංකාවේ මිලදී ගන්න නම් ඔය කට්ටියට රුපියල් 35000ත් 40000ත් අතර මුදලකට කට්ටියට මේ A05 ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. අපි දැන් මේ ෆෝන් එකේ තියෙන වාසි සහ අවාසි ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. අපිට මේ ෆෝන් එකේ තියෙන වාසි තමයි මේක ගොඩක් අඩු මුදලකට අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක අපිට ගොඩක් ලොකු ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන් නිසා අපිට මේක ගොඩක් වාසි. ඒ වගේ තමයි මේක අපිට හොඳ බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. දවස් එකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ගොඩක් හොඳ බැටරි එකක් මේකේ තියෙනවා. ඒක තමයි මේක අපිට ගොඩක් ලොකු ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒක නිසාත් අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ තමයි අපිට මේකේ ස්ටයිල් ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් අපේ ෆෝන් එකේ පාවිච්චි කරන්න ආසිතනා වගේ දෙයක් මේ ෆෝන් එක වෙනවා. මේකේ තියෙන අපිට අවාසි තමයි මේක අපිට ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට මේකේ චාර්ජර් එක බොක්ස් එකෙන් බලා ගන්න නැති එක තමයි මේකේ තියෙන අවාසිය අපිට තියෙන්නේ. හරි මේ ඔක්කොම අතින් ගත්තම අපිට A05 ෆෝන් එක කියන්නේ 2025ට ලෝ බජට් ගන්න පුළුවන් සුපිරි ෆෝන් එකක්. ඔයා මේ ෆෝන් එක ගොඩක් ලයිට් තැනක වගේ යූස් කරනවා නම් කට්ටිය මේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. මොකද මේකේ බ්‍රයිට්නස් ලෙවල් එක කියන්න දෙයක් නැහැ සුපිරි. ඒකත් ඔයා ගේම් ගහනවා නම් ඔයා YouTube කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඉන්නවා නම් ඒත් ඔයකට මේ ෆෝන් එක ගොඩක් වැදගත් වෙනවා. හරි මං හිතන කට්ටිය අද මම මේ ගෙනාපු රිවිව් එකේ මේ කට්ටිය මේ A05 ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවා නම් එයාට මේ ෆෝන් එක ගැන හොඳ රිවිව් එකක් ලැබෙන්න ඇති කියලා. ඒක තමයි ඔයාලට මේ වගේ තව රිවිව් ඕන නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. සහ ඔයා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාලේ තියෙන subscribe button එක subscribe කරලා ඊට අතර bell icon එකත් ඕල්ලා ගන්න. හරි එහෙනම් අදට මම ගෙනාව වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. මේ වගේ තවත් අලුත් ඉන්ටරෙස්ටඩ් වීඩියෝ කරගෙන කට්ටිය පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.